අද අපි යන්නේ රියව්. රියව් ඇවිල්ලා මෙයා තමයි දාලා තියෙන්නේ. මේ ඊයේ මගේ බර්ත්ඩේ එක තිබ්බා. මගේ බර්ත්ඩේ එක තිබ්බේ මැයි 9. ඉතින් මේ වීඩියෝ එක කවදා අප්ලෝඩ් වෙයිද කියලා මට හරියටම කියන්න බෑ. ඒක මගේ වැඩ අනුව තමයි. ඒක මෙයාගේ වැඩ අනුව තමයි. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසට තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. දැන් අපි රියව් යන ගමන් ඉන්නේ. දෙකට තමයි චෙකින් එන්න තියෙන්නේ. දැනටම 1:35. හැමදාම මේමයි කොහේ හරි යනකොට. අන්තිම මොහොත තමයි තියෙන කෝඩේ ටක දාගෙන මේ ටක දැනුත් මේ කීයද යන්නේ? 80 නෑ නෑ කොහොත හයිවේ යන ගාන. හයිවේ යන ගාන. 80ට විතර යනවා මේ කියන හයිවේ යන ගාන කියලා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. අපි එහෙ ගිහිල්ලා බලමු. එහෙ කොහොමද කියලා. මේ තමයි අපේ බෙඩ්රූම් එක. අපි 3ට තමයි චෙක් ඉන් එන්න හිටියේ. දැන් 3:36යි. ගොඩක් සෙනග හිටියා. ඔයාලා කලින් චෙක් ඉන් වෙනවා නම් චෙක් ඉන් ටයිම් තියෙනවා නම් කලින් එන්න try කරන්න. අපි සෑහෙන වෙලා හිටියා චෙක් ඉන් එන්න. ගොඩක් එච්චරටම සෙනග. දැන් අපි නියෝඩ දවසක් ඉඳලා. මේ තියෙන්නේ අපේ රූම් එක. රූම් එකේ view එක බලන්න එන්න. බර්ත්ඩේ කරන්නේ ආවේ. බර්ත්ඩේ ඩෙකරේෂන් දාලා දෙන්නේ. අතුලේ ඉන්න කෙනා. එතකොට මේකේ බෙඩ්රූම් එක තියෙනවා. සෝෆා එකක් තියෙනවා. මේ තියෙන බල්කනි එක. මේකට බීච් එක දෙන්නේ. ඔව්. බීච් එක නම් ඕඩ වෙන්නේ. ඊට තමයි පේන්නේ. ලස්සනයි මොනේ. මේකේ තිබ්බා ලොකර් එකක් තියෙනවා. ලොකර් එකක් අපිට යූස් කරන්න පුළුවන්. අපිලා දෙන්න. එතකොට විශේෂ දෙයක් තියෙනවා නේද? ටී කොපි හදාගන්න වෙනම තියෙනවා. එතකොට තියෙනවා මේකේ බෙවරේජස්. මේ බෙවරේජස් අපිට යූස් කරන්න පුළුවන්ද? ඔව්. මේ ඔක්කොම ෆ්‍රී නේ? ඔව්. ඔක්කොම ෆ්‍රී අපිට පාවිච්චි කරන්න පුළුවන්. වොෂ්රූම් එක තියෙන්නේ මේ විදිහට. ඒක ලොකුයිනේ. එයාට එකක් තියෙනවා. ඉතින් අපි ආව ගමන්ම ගියේ හවස තියෙන ඉවිනිං ස්නැක් එක ගන්න. ඒ වගේම හවස චෙකින් වෙන අයටත් මේ ස්නැක් එක ගන්න පුළුවන්. ටිකක් ඇවිදලා ගියේ පූල් ඒරියා එකට. ඉතින් මේ පූල් ඒරියා එකේ සැහැන ලොකු පූල්ස් දෙකක් තියෙනවා. තව පොඩි පූල් එකකුත් තියෙනවා පෙන්නන්නම්. මේ පූල් ඒරියා එකේ බා එකක් තියෙනවා. අපිට අයිටම් ලිස්ට් එකක් දාලා තියෙනවා පූල් එක ළඟම.
අපිට ඕන එකක් ඕඩර් කරලා එවෙලෙම ගන්න පුළුවන්. ඒ වගේම විශේෂත්වය තමයි මේකේ pool එකේ ඉඳන්ම තමයි අපිට drinks ගන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට ගියේ ඩිනර් එක ගන්න. ඩිනර් ඒරියා එකේ ලොකු සෙනගක් හිටියා. ඉතින් අපිට පිළිවෙලට බෙදා ගන්න නම් බැරි වුණා. අපි අහුවෙන ඒවායි බෙදාගෙන ආවා. අපි ගියපු බුෆේ ඒරියා වලින් ක්‍රවුඩඩ්ම බුෆේ එක තිබුණේ රිව් එකේ. නමුත් කෑම හොඳ රසට තිබුණා. ඉතින් ඩිනර් එකකින් නවතින්නේ නැහැ. ඔයාලට රෑ වෙලා තව බඩගින්නක් ආවොත් පොඩි එකක්. ඉතින් මෙතනට ආෆ්ටර් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට ආයිමත් මොන හරි පොඩි දෙයක් කන්න පුළුවන්. මෙතන රෑ 10 ඉඳන් උදේ 7 වෙනකම් ඇරලා තියෙනවා. කොහමරි රිව් එකේ නයිට් ක්ලබ් එකකුත් තියෙනවා. අපි යන දවසේ ඒක පොඩ්ඩක් වහලා තිබ්බා. ඒ වුණාට අපිට මෙන්න මේම මියුසිකල් එකක් බලන්න අවස්ථාව ලබා දීලා තිබ්බා. අපි ඒකත් බලලම නින්දට ගියා. එහෙනම් අපි හෙට උදේට හමු වෙමු. good night. ඔයාලට ඩිනර් එක ගන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි ඉටාලියන් රෙස්ටුරන්ට් එක, අනිත් එක චයිනීස් රෙස්ටුරන්ට් එක. මේ රෙස්ටුරන්ට් දෙකෙන් ඔයාලා ඩිනර් එක ගන්නවා නම් කලින් රිසර්වේෂන් දාන්න ඕන. නැත්නම් නෝමල් රෙස්ටුරන්ට් එකේ ඩිනර් ගන්න පුළුවන් එදාට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එකේදී වගේම ඔයාලට මීල්ස් තුනේම අවශ්‍ය විදියට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. ඒ වගේම ලොබි ඒරියා එකේ ඩ්‍රින්ක්ස් ගන්න තියෙනවා නුවර බා කියලා. එතනින් ඔයාලට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. ඉතින් හොටෙල් එකේ ඉන්න දවස් ඕන තරම් ඩ්‍රින්ක්ස් නම් ගන්න තියෙනවා, hard and soft drinks. ඊට පස්සේ ඔයාලට ඇක්ටිවිටීස් ඒරියාස් තියෙනවා මේකේ. පූල් එක වගේම ඔයාලට එන්ජොයි කරන්න ඔයාලට අවශ්‍ය කරන ජිම් ෆැසිලිටි එකත් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ජකුසි එක. ජකුසි එකත් ඔයාලට ෆ්‍රී මේක යූස් කරන්න පුළුවන්. කවුරුත් ඒක වැඩිය දන්නේ නැහැ. ඉතින් මේකේ ජකුසිය වගේම ස්ටීම් රූම් එකකුත් ඔයාලට තියෙනවා. ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන්ම මේ ජකුසි එක යූස් කරන්න අවශ්‍ය නම් කලින් රිසර්වේෂන් එකක් දාන්න ඕනේ. ඉතින් අපි ජකුසි එකේ ඉඳලා කෙලින්ම ආපහු ගියේ පූල් ඒරියා එකට. දැන් අපි යන්නේ 12ට චෙක් අවුට් වෙලා ලන්ච් එක ගන්න. ලන්ච් එක අරන් ඊට පස්සේ අපි ගෙදර ආවා. විශේෂයෙන් කියන්න ඕන රිව් කියන්නේ ෆැමිලි එකත් එක්ක එන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. ඔයාලත් කලින් රිසර්වේෂන් දාලා රිසර්වේෂන් ටයිම් එකට කලින් එන්න බලන්න. ක්‍රවුඩ් එකත් එක්ක එතන චෙක් ඉන් වෙන්න වෙලා යනවා. ඔන්ලයින් චෙක් ඉන් වෙන්න බලන්න. එතකොට එතන යන ඩොකියුමන්ටේෂන් වලට යන ටයිම් එක අඩුයි. අපි ගිය දවසේ අපිට ගිය ප්‍රයිස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.